හයි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට මන් දැන් ගෙදර යන ගමන් ඉන්නේ කොළඹ ඉඳලා. ඉතින් මට හිතුණා ඕගොල්ලොන්ටත් පෙන්වන්න මන් දකින ලස්සන ඒ විදියටම ඕගොල්ලොන්ටත් පෙන්වන්න කියලා හිතුවා. මේ ඉන්නේ මම උඩවලව ජලාශයේ වැව් බන්ටෙකුඩ. මේක තමයි ලංකාවේ තියෙන දිගම වැව් බන්ටක තියෙන වැව. ඉතින් මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට මෙතනින් ආවොත් ඔයගොල්ලන්ට සත්තු බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ ලංකාවේ ලොකුම සතා ගොඩබිමේ ඉන්න අලියෝ බලා ගන්න පුළුවන්. ළඟටම කරන්ට් වැට ගහලා දෙන හින්දා ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. කරන්ට් වැට තිබුණේ නැත්තම් බලන්න තිබ්බ කොහොමද මේගොල්ලොන්ගේ සෙල්ලම් කියලා. හැබැයි කරන්ට් වැට කඩාගෙන එන වෙලාවලුත් මේගොල්ලෝ පාරට එන වෙලාවලුත් තියෙනවා කියලා තමයි මේ අහල පහල ඉන්න මිනිස්සු කියන්නේ. වනජීවිකෙන් කියලා තියෙනවා මේ විදිහට බෝඩ් දාලා මේගොල්ලොන්ට කෑම දෙන්න එපා කියලා. හැබැයි මම දැකපු හැම තැනකම මේගොල්ලෝ ආහාර කෑම ගන්න ගමන් තමයි හිටියේ. මේගොල්ලෝ කෑවේ මන් දැක්ක විදිහට ඉරිඟු කොමඩු වගේ දේවල් කකා තමයි මේගොල්ලෝ හිටියේ. ඒ කියන්නේ මිනිස්සු මෙතනින් යනකොට මේගොල්ලොන්ට කෑම දීලා ඒකට හුරු වෙලා තමයි ඔය පාර ළඟට ඇවිල්ලා ඉන්නේ. උඩවල ජලාශය ඉවර වෙනකොටම මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. මෙතන ඉඳලා ඔයගොල්ලන්ට දුර ඉඳලා බලා ගන්න පුළුවන්. ගොඩක් සත්තු, මුවෝ, ගෝන්නු, අලි වතුරේ සෙල්ලම් කරන විදිය බලා ගන්න පුළුවන්. හරි ලස්සනට මෙතෙන්ට මගේ කැමරාව එච්චරම ලොකුවට ක්වොලිටි නැති හින්දා එච්චර දුර පේන්නේ නැහැ. නමුත් මේ හරිය ලස්සන මුවෝ රංචුකුයි ගෝන්නු රංචුකුයි හිටියා. මගේ කැමරාවට පේන්නේ නැහැ මං හිතන විදියට. ඒ වගේම ඈතින් ලස්සන කඳු ටිකක් බලා ගන්න පුළුවන්. උඩවලව ජලාශයේ ඉඳලා තනමල්ලිල පැත්තට යනකොට උඩවල ජලාශය ඉවර වෙච්ච ගමන්ම තමයි මෙන්න මේ ටික තියෙන්නේ. මෙතන මාරම ලස්සනයි. හවසට ඇවිල්ලා පැයක් දෙකක් විතර හිටියොත් ඇති වෙන සත්තු බලා ගන්න පුළුවන්. කම්බියටවල් ගහලා නැති තැන් වලත් මෙන්න මේ විදියට අලියෝ අපිට බලා ගන්න ලැබුණා. මේ හරියේ අලි මංකඩක් තියෙන්නේ. කම්බි වටවල් මුකුත් ගහලා නැහැ. මේ තියෙන්නේ බබරකන්දෙන් පහලට ඇවිල්ලා සමනලවට වැටිලා සමනල වැව ලීක් එකකින් පහලට ඇවිල්ලා දූවිලි ඇල්ලෙමුත් පහලට ආවට පස්සේ එන වතුර ටික තමයි. ඉතින් මේ හරියත් මාරම ලස්සනයි. දෙපැත්තෙම ගස් වැවිලා තියෙනවා. ඒ වගේම වතුර පාරක් යනවා. අවුව වැටුණාට දැනෙන්නේ නැහැ ඇඟට. මාරම ලස්සනයි. දෙපැත්තම පට්ට කොළ පාටක් තියෙන්නේ. ඉතින් මන් දකින ලස්සන ඕගොල්ලන්ට ගේන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ හරියේ සංචාරක නිකේතන වගේකුත් තියෙනවා. පොඩක් සිග්නල් අඩුයි. නමුත් සංචාරක ආකර්ෂණය ටිකක් තියෙනවා මේ හරිය. හොඳට දූවිලි ඇල්ල බලන්න පුළුවන්. මේ හරිය සමනලව බලන්න යන්න පුළුවන්. ඒ වගේම සංචාරකෝ ඇවිල්ලා ඉන්නවත් අපිට බලා ගන්න පුළුවන් මේ හරියේදී. මෙතනින් තව ටිකක් අපි එහාට ගියොත් අපිට බලා ගන්න පුළුවන් සමනල වැව. සමනල වැව අධ්‍යාරක්ෂිත කලාපයක් නිසා විශේෂ අවසරයක් ඕන කිව්ව ඇතුළට බන්ට් එක උඩට ගොඩ වෙන්න. අපිට බන්ට් එක ළඟට යන්න ඕනේ නැහැ. සමනල වැව පාමුලින් තමයි ගෙදර යන්න වෙන්න. සමනල වැවේ සොරවුව ළඟ තමයි අපි ඉන්නේ. මේ වාට පැත්තකින් පේන්නේ ලීක් වෙලා එන වතුර. ඒ කියන්නේ සමනල වැවේ සොරවුවට අමතරව මෙන්න මේ වගේ පැත්තකින් වතුර ටිකක් එනවා ලීක් වෙලා. මේක වහන්න ලංකාවේ මිනිස්සු මාර විදියට මහන්සි වුණා. ඒත් වහගන්න බැරි වුණා. ඊට පස්සේ අපි පිට රටින් සුද්දොන්ගෙන් උදව් ඉල්ලුවා. ඒගොල්ලොත් ඇවිල්ලා බැලුවා. එක එක දේවල් කරා. නමුත් ඒකෙමුත් මේ ලීක් එකකින් එන වතුර ටික නවත්ත ගන්න බැරි වුණා කොහෙන්වත්. මේකට කරන්නම දෙයක් නැති පාර අපේ අය කරේ මේ වතුර ටිකෙන් වෙනම ටර්බයින් එකක් දාලා ඒගොල්ලෝ ජල විදුලිය නිෂ්පාදනය කරා. ඒ වගේම පහලට යනකොට දූවිලි ඇල්ල පෝෂණය වෙන්නෙත් මෙන්න මේ වතුර ටිකෙන්. ඒ වගේම විශාල ගම් ප්‍රදේශයක ගොවිතැන් වලට පාවිච්චි කරගන්නෙත් මෙන්න මේ වතුර ටික. මේක අපතේ ගිහිල්ලා නැහැ. සුද්දොත් කොර වෙන විදියට තමයි අපේ අය මේ වගේ වැඩ ආරන් තියෙන්නේ. හරි එහෙනම් යාළුවනේ
අදර අපි සමුගන්නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. ජය වේවා.